විපස්සනාව තුළ කරන්නෙම පින්නතුනි අපේ දර්ශනය ඉස්මතු කරමින් යථාර්ථය ප්‍රකට කරලීම. ඒකට විපස්සනා ගොඩක් ඇත්තේ නැහැ. නිසා විපස්සනා උපදව ගන්න ගොඩක් ක්‍රම ඇත්තේ නැහැ. නිසා විපස්සනාව කියන දේවි ජීවිතයේ යථාර්ථය අපිට ඉස්මතු පේන්න ඕනේ. ඒකට කෙලින්ම බලපාන දේ තමයි ප්‍රඥාව කියන එක. විමසා බලන්නට පුළුවන් නුවණක් අපිට ඒ තැනක තියෙන්නට ඕනේ. නමුත් තියෙන ගැටලුව තමයි අර සමතය එකට යෙදෙන්නේ නැත්තම් උදව් කරන්නේ නැත්තම් විපස්සනාව ඇති කරගන්නවා කියන එක කරන්න අමාරුයි. ඒකට සමතය උදව් කරන්නේ නැත්තම් විපස්සනාව කියන දේ අපිට ප්‍රායෝගිකව වඩන්න භාවිත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඇයි විපස්සනාව කියන දේ බලන්න ගියාම දැන් ඔබට ස්කන්ධයන්ගේ හට ගැනීම, වැයවීම ආදී ලක්ෂණ පිළිබඳව තේරුම් ගන්න යනකොට ඔබට ස්කන්ධ ටික පේන්නේ නැත්තම් අරමුණු වෙනස්ව නානත්වගතව නම් පේන්නේ ඔබට එක එක අරමුණු ගැන වෙන වෙනම සිහි කර කර ඉන්න වෙයි මිසක ඔබට එකන නුවණක් උපදවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරියට ඒක අර ලේනම් වල්ගෙන් මුහුදේ ඉන්න හැදුවා වගේ. ඇයි? ඔබ මේ ඇස්සරලා වටපිටාව එක රවුමක් බලනකොට ඔබට නිමිති කෝටි ප්‍රකෝටි ගාණක් ඔබට නිමිති වශයෙන් ඇති වෙලා ඉවරයි. ඒ කිසිම නිමිත්තක් එකින් එක අරගෙන විදර්ශනාවට ලක් කළ යුතු ඒවා නෙමෙයි. ලක් කරන්න ගියොත් ඔබට ප්‍රමාණයක් ඇත්තේ නැහැ. ඒක කරන්න බෑ. ඒකට අමතර වෙහෙසක් විතරයි ඔබට හැම වෙලාවකදීම රැඳිලා තියෙන මහන්සියක් තියෙනවා හිතේ. හිත ඉන්න ගියාම එකින් එකට හිතන්න ඕන. දැන් ගෙදර ගැන හිතුවා ඒක මතක් වෙනකොට ඒක ඉවරයි. ඊට පස්සේ තව එකක් තව පුද්ගලයෙක් කවුරු හරි මතක් වුණොත් එහෙම ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? පුද්ගලයා ගැනත් බලන්න ඕන. ඔන්න ඒක ගැන හිතුව තව එක්කෙනෙක් මතක් වුණා. ඊට පස්සේ ඒක ගැනත් බලන්න කිව්ව. දැන් ඔහොම කෙලවරක් තියෙද? නැහැ කෙලවරක් නැහැ. එකක් බලන්න යනකොට තව 100ක් විතර මතක් වෙලා ඉවරයි. ඒකට ඕක කවදාවත් ඔබ කෙලවර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා එතන තියෙන්න ඕන දේ තමයි මොකක්ද? සමතානුග්‍රහිත බව තියෙන්න ඕනේ. සමතානුග්‍රහිත. ඒ කියන්නේ අපි වඩන විපස්සනාවට සමතෙන් ලැබෙන උපකාර බව තියෙන්න ඕනේ. කොහොමද විපස්සනාව සඳහා සමතේ උදව් කරන්නේ? සමතේ උපකාර කරන්නේ කොහොමද? විපස්සනාව සඳහා සමතය උපකාර කරන තැන තමයි අපිට ඒ විපස්සනා ශීර්ෂයේම විපස්සනාව මූලික කරගෙනම සමතය උපදවා ගැනීම. ඒ කියන්නේ දැන් හැම මොහොතකදීම අපිට නානත්වගත අරමුණු වලට යටින් තියෙන්නේ එක විදිහේ ඇත්තක්. නානත්වගත අරමුණු වලට යටින් තියෙන්නේ එක විදිහේ ඇත්තක්. අන්න ඒ ඇත්තට සිත තැබීම තමයි විපස්සනා මූලිකව වඩන සමතේහි තියෙන ස්වરૂපය. ඒ කියන්නේ දැන් මැටි කල ටිකක් තියෙනවා. මේ මැටි කල ටික විවිධ විදිහට වර්ණවත් කරපු මැටි කල ටිකක් තියෙනවා. ඒක පාට තමයි ගාලා තියෙන්නේ. දැන් මේ කල ටිකේ මොන විදිහේ පාට ගාලා තිබ්බත් ඒ පාට ටිකට ඔබෙන් හිත තියෙන කෙනාට මොකක් ගැනද හිත තියන්න වෙන්නේ? මැටි. එතකොට මැටි ටික එකයිනේ. මැටි ටික එකයි. අන්න ඒ වගේ තමයි. මැටි භාජන ගත්තත් එක එක විදිහේ භාජන තියෙන්න පුළුවන්. හැබැයි ඒට ඔබෙන් තියෙන දේ තමයි මැටි කියන එක හැමතැනකම තියෙන්නේ. අන්න ඒ වගේ විපස්සනාව මුල් කරගත්ත සමතේහි ස්වરૂපේ තමයි ඔබ ප්‍රඥාවෙන් මනස පිහිටුවන්න පටන් ගන්නවා. ඔබට පේන නානත්ව සංඥා ටිකට එහා තියෙන ඒකත්වයකින් අරමුණු කරන්න පුළුවන් තැන. අන්න එතනදි තමයි අර මම කියපු භාවනාවන්ගේ විපස්සනාවට පසුබිම හදන භාවනාවන් ඔබට උපකාර වෙන්නේ. ඒකට කායානුපස්සනාව ගත්තොත් කායානුපස්සනා භාවනාවන්ගේ ආනාපාන සති භාවනාව හැරෙනකොට අනික් භාවනාවන් පිළිබඳව බලන්නකො මොකද්ද ඒ භාවනාවන්ගේ පසුබිම වැඩෙන විදිහ ඔය ක්‍රමේ නෙමෙයිද වැඩෙන්නේ. අනිත් හැම භාවනාවකදීම වැඩෙන්නේ ඔය ක්‍රමේ තමයි. උදාහරණයක් ඇටියට දැන් කෙස්ලොම් නියද සම්මස්නහර කියලා බලනවා කියන්නේ. දැන් මොකද්ද ඔබ බලන්නේ මේ කොටස් ටිකනේ මේ කය ඇසුරු කරගත්තනේ. ඒකට දැන් කෙස් කියන එක දිහා බලන්න ගියාම ඔබට හම්බෙන්නේ මොකද්ද? ඒක සමාන කෙස් කියන ස්වභාවයක් මේක මම නොවුණු තව පුද්ගලයෙක් නොවුණු උදෙක්ම කෙස් කියලා ස්වභාවයක් ඔබට දකින්න පුළුවන්. ඒ කියන්නේ අසුබ වුණ කොටසක් දකින්න පුළුවන් මමත් නොවුණු මගේත් නොවුණු ආත්මයක් නොවුණු වෙනම ගියපු කොටසක් දකින්න පුළුවන්කම තියෙනවා නේ. කෙස් ගස් ටිකක් ගැලවිලා ගිහිල්ලා තියෙන තැනකට අපි කියන්නේ නැහැ මේ මම ඉන්නවා මේ මගේ තමයි මෙතන තියෙන්නේ කියලා අපි එහෙම කියන්නේ නැහැ. එතකොට අපිට
දැන් සමූහයක් විදිහට පොදු තැනක කෙස් ගොඩක් ගැලවිලා තිබ්බා කියලා අපි කියන්නේ නැහැ. මේ මගේ ටික තමයි මේ තියෙන්නේ කියලා එහෙම කියන්නේ නැහැ. එතකොට මොකද්ද මේ තියෙන්නේ? අපිට ඒ තැනක අර කොටහස කුණුප කොටස් ටික දිහා බලන කෙනෙකුට අර පේන සංඥාවට වඩා ඒ අය විශේෂ අදහසක් සංඥාවක් උපද්ද ගන්නවා. මොකද්ද මේ උපද්ද ගන්න සංඥාව? මෙතන පවතින්නේ මෙබඳු කොටස් ටිකක් කියන සංඥාව උපද්ද ගන්නවා. එතකොට දැන් අර වෙනද පෙනුන හොඳ නරක කැත ලස්සන ආදී මිනිස්සු පෙනුන තැනක ඒවා නානත්ව අරමුණු. හිත විසිරුණු අරමුණු. අයින් වෙලා ගිහින් හිතේ ඒකාග්‍රගත බවක් දැන් යන්ට තියෙනවා. දැන් එතකොට ඒ ඒකාග්‍රගත බව අර විපස්සනාවට පහසුවෙන් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. සතර මහා ධාතු කියලා බැලුවා කියන්නේ. එතකොට සතර මහා ධාතු බලනකොට මගේ සතර මහා ධාතු, තව අයගේ සතර මහා ධාතු කියලා නෑ. ඒක තවදුරටත් එහාට වඩනකොට මේ යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේරේස. යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම්, බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව මොකද්ද? එක හා සමානයි. පඨවි ධාතුව සමානයි. ආපෝ තේජෝ වායෝ ධාතුන් සමානයි කියලා අපි මේ ඔක්කොම එක සමාන ධාතු කොටස් ටිකක් කියලා දකිනවා. දැන් මේ දකින්න එක මොකද්ද වෙන්නේ? අර නානත්ව සංඥා ඇති වුණු තැනක ඒකත්ව සංඥාවක් උපදිනවා. සතර ධාතුවක පැවැත්මක් තියෙන්නේ කියලා. ඒකට අන්න ඒ ඒකත්වයේ තමයි පින්නතුනේ අතනදී අදහස් කළේ සමතානුග්‍රහිතයි කියලා.